යුද්ධෙට ගිය හමුදාව විතරද? අද කතා කරමු වෝ රිපෝටර්ස්ලා ගැන. අවුරුදු 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව LTT යුද්ධයෙන් බලපෑමට ලක් වුණා. ඒ කාලේ නිවුස් රිපෝටර්ස්ලාගේ වැඩේ නිකන් නිවුස් කියන එක විතරක් නෙමෙයි. ෆ්‍රන්ට් ලයින් වලට ගිහින් ඇත්තටම වෙන්නේ මොකද්ද කියන එක රිපෝට් කරන එක. යුද්ධය ඇස්සේ ජීවත් වුණු මිනිස්සු, විනාශ වූ ගම්, හමුදා මෙහෙයුම් මේ හැමදේම කැමරාවට අරගෙන ආවේ මේ වෝ කරස්පොන්ඩන්ට්ලා. වෝ රිපෝටර්ස්ලාට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තිබ්බා. ෆේක් නිවුස් නැතුව හැම ස්ටෝරි එකක්ම වෙරිෆයි කරලා රිපෝට් කරන එක. සමහර වෙලාවට කමියුනිකේෂන් ෆැසිලිටිස් නැහැ. ඒත් ෆුටේජස් කොහොම හරි channel එකට යවලා ලංකාවේ යුද්ධයේ ඇත්ත තත්ත්වය ලෝකෙට පෙන්නුවා. හැබැයි මේක ලේසි ජොබ් එකක් නෙමෙයි. වෙඩි වදින්න පුළුවන්, ලෑන්ඩ් මයින්ස් තියෙන්න පුළුවන්, ෂෙල් ඇටැක්ස් වෙන්න පුළුවන්. එහෙම ජීවිත නැති වෙච්ච වෝ රිපෝටර්ස්ලාත් ඉන්නවා. ඉන්ටර්නැෂනල් ජර්නලිස්ට් කෙනෙක් වන මාරික් කොල්වින් පවා ශ්‍රී ලංකන් වෝ එක කවර් කරන්න ගිහිල්ලා එයාට එක හැක් නැති වුණා. ඒ තරම් ඩේන්ජරස් ප්‍රොෆෙෂන් එකක් තමයි මේක. ෆිසිකල් රිස්ක් විතරක් නෙමෙයි. මේ රිපෝටර්ස්ලා හැමදාම දැක්කේ දුක, මරණය, අහිමිවීම. ඒ සීන්ස් මෙන්ටලි දරාගෙන තමයි යාලා වැඩ කරේ. මේ යුද්ධදී සෙබළුන් සටන් කරා. හැබැයි වෝ රිපෝටර්ස්ලා සටන් කරේ ඇත්ත ලෝකෙට පෙන්නන්න. ඔයාලා දන්න වෝ රිපෝටර්ස්ලාව ට්‍රිබියුට් එකක් වශයෙන් මේ වීඩියෝ එකෙන් මෙන්ෂන් කරගෙන යමු. අදවතින් අපි උද බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ